සුබ දවසක් වේවා සියලු දෙනාට. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් අපිට නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි මැනික් ගැන ඉගෙන ගන්න කියන්නේ කෝස් එකක් කොහෙද තියෙන්නේ? හොඳ කෝස් එකක් මොකද්ද? ගොඩක් දෙනෙක් අපිට නිරන්තරයෙන් ප්‍රශ්න කරලා අහනවා. ඇත්තටම මැනික් කියන්නේ ඒක සාමාන්‍යයෙන් නිතරම අලුත් වෙන විෂයක්නේ. මැනික් ගැන ඉගෙන ගන්න මම කලින් වැඩසටහනක් කරලා තියෙන හිරෝෂම් බණ්ඩාරසර්ගේ මේ රළු මැනික් හඳුනා ගැනීමේ පාඨමාලාව සම්බන්ධව දැනුත් කතා කරන්න යන්නේ සර්ගේ අලුත්ම පාඨමාලාවක් තියෙනවා. අලුතින් දැන් නොවැම්බර් 19 පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ මැනික් උපකරණ ඒ කියන්නේ රිෆ්‍රැක්ටෝමීටර් එකකින් ජෙම් ටෙස්ටර් එකකින් ඒ කියන්නේ ලැබ් එකකින් අපි ගලක් අරගෙන මේ ජෙම් ලැබ් මේ ලැබ් එකකට ගියාම කොහොමද ගලක් අපි ඒ ලැබ් එකේ මේ ජෙමොලොජිස්ට් කොහොමද ගල මේ හඳුනාගන්නේ එක එක මීටර් තියෙනවනේ ඒ උපකරණ මගින් කොහොමද ගල හඳුනාගන්නේ කියලා අපිට අවබෝධයක් ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට ලොකු දැනුමක් එනවා මේ ගලක කොහොමද ඇත්තටම මේ ගලක් හඳුනාගන්නේ වර්තනාංකින් කොහොමද අවශෝෂණ වර්ණාවලියෙන් කොහොමද ගලක් හඳුනාගන්නේ RI එක ඒ වගේ ගොඩක් නිරන්තරව මේ පාඨමාලාව තුළ කතා කරනවා. ඒතර මේ පාඨමාලාවල් දෙකක් තියෙනවානේ. එතකොට මුලින් ඉඳන්ම කිසිම මැනික් ගැන අවබෝධයක් නැති කෙනෙක්ට වුණත් මේ පාඨමාලාව දෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. පළවෙනි පාඨමාලාව තමයි රළු මැනික් හඳුනා ගැනීමේ පාඨමාලාව. එතකොට ඒකෙදි කතා කරන්නේ මැනික් ගලක් පොළවේ ඉඳන්ම හැදෙන විදිය. ක්‍රිස්ටල් සිස්ටම් එකේ ඉඳන්ම අපිට මැනික් ගලක් අතර ගත්තම ඒක හැදෙන මේ සිස්ටම් එකක් තියෙනවනේ. ඒකට ගලක් කැඩෙන ස්වභාවය අනුව අපිට කියන්න පුළුවන් මේක ඇත්තටම මේක කොරන්ඩම් ගලක්ද නැත්නම් මේක ක්වාර්ට්ස්ද නැත්නම් වෙන මොනවා හරි ගලක්ද. එතකොට ඒ වගේ කීම හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේ ලොකු දැනුමක් ගත්තම ඔයගොල්ලන්ට මේ මැනික් ව්‍යාපාරයේ සාර්ථක ගමනක් යන්න පුළුවන්. නැතුව නිකන් අපිට මේ ප්‍රායෝගිකව දැනුම හදාගන්නත් පුළුවන්. ඊට අමතරව මේ විද්‍යාත්මකව මේකේ දැනුමත් එක්ක ගියාම අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒතකොට පසුබිම දන්නවනේ අපි රූබි කියන කොරන්ඩම් ගලක් කොහොමද හැදෙන්නේ මොන විදියටද හැදෙන්නේ කියලා රසායනික විදියටම කියන විද්‍යාත්මකව හැදෙන සිස්ටම් එකත් එක්කම කියනකොට අපිට එතකොට ජෙමොලොජි සම්බන්ධවත් ලොකු දැනුමක් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. එතකොට අපිට වැරදෙන සම්භාවිතාවය අඩුයිනේ. අපි පොලකට ගියත් ගලක් අතර ගත්තම දැන් ගොඩක් සින්තටික් ගල් බහුලව පොළවල් වල තියෙනවා. එතකොට ඒවට අහු වෙන්න සම්භාවිතාවයත් අඩුයි. එතකොට ගලක තියෙන සිස්ටම් එක එතකොට මේ කෘතිම ගලක් ඒ කියන්නේ සින්තටික් ගලක් කොහොමද හැදෙන්නේ ඒ සිස්ටම් මේ පාඨමාලාවල් තුල ඇත්තටම නිරන්තරයෙන්ම කතා කරනවා. හිරෝෂම් බණ්ඩාරසර්ගේ කෝස් එකේ ඇත්තටම මම මේක මුදල් අරන් කරන වැඩසටහනක් නෙවෙයි. ඇත්තටම මේ කෝස් එක හොඳ නිසා අපේ මේ YouTube channel එක follow කරන්නේ ඇත්තටම ගොඩක් මැනික් සම්බන්ධ ඉගෙන ගන්න අයනේ. අපිට මේ WhatsApp හරහාත් message කරනවා. ඇත්තටම ඒගොල්ලන්ට මම දැනුවත් කරන්නේ ඇත්තටම ඉගෙන ගන්න. හොඳට ඉගෙන ගත්තොත් මේක හොඳ ගමනක් යන්න පුළුවන් සහ සාර්ථක ඔයගොල්ලෝගේ ජීවිතේ හදාගන්න පුළුවන් රැකියාවක් තමයි මැනික් කර්මාන්තය කියන්නේ. ඇත්තටම මැනික් කර්මාන්තේ ගොඩක් අය එනවා ආවට නිරන්තරවම රැඳෙන්නේ නැහනේ. මගට ඇවිල්ලා හැරිලා යනවා. ඒ කියන්නේ දිගට ගමනක් යන්න බැරි වෙන්නේ දැනුම නැති ගමන හින්දා. දැනුම හදාගෙන මේ ෆීල්ඩ් එකට ආවොත් ඇත්තටම හොඳ ගමනක් යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි කෝස් එක තියෙනවා රළු මැනික් හඳුනා ගැනීමේ පාඨමාලාව. ඊළඟට නොවැම්බර් 19 පටන් ගන්නවා මේ අලුත් පාඨමාලාව කට් ඇන්ඩ් පොලිෂ් කලක් කොහොමද හඳුනගන්නේ ලැබ් එකකට දීලා කොහොමද ඇත්තටම ජියොලොජිස්ට් කෙනෙක් ගලක් මේ පරීක්ෂා කරන විදිය සහ අපිට ඒ උපකරණ එක උපකරණ රිෆ්‍රැක්ටෝමීටර් එකකින් කොහොමද ගලක් හඳුනගන්නේ ජෙම් ටෙස්ටර් එකකින් කොහොමද ගලක් හඳුනගන්නේ සහ ඒක මේ ඔයගොල්ලන්ට හරියටම උපකරණෙන් උපකරණයටම ටෝච් එකක් මේ ගලකට ටෝච් එකක් ගහද්දි මොන වගේ ටෝච්ද භාවිතා කරන්න ඕනේ ඒ පිළිබඳව ලොකු දැනුමක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට හොඳ සාර්ථක ගමනක් මේ මැනික් ව්‍යාපාරේ යන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඔයගොල්ලන්ට මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ හිරෝෂම් බණ්ඩාරසර්ගේ මේ නම්බර් එක දාලා තියන්නම් සහ මේ කෝස් දෙකට සම්බන්ධ වෙන්න අපහසු කෙනෙක් ඉන්නවනම් මේ සර්ගේ කියන පබ්ලික් වීඩියෝ තියෙනවා මේ හිරෝෂම් බණ්ඩාර ජෙම් ලැබ් කියලා YouTube channel එකක්. ඒ YouTube channel එකත් follow කරන්න. ඇත්තටම ඒකේ වීඩියෝ සීරීස් වශයෙන් ගොඩක් දාලා තියෙනවා. ඒකට ඒකිනුත් හොඳ දැනුමක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒකෙත් ගොඩක්ම මේ මැනික් ගැන කතා කරලා තියෙනවා. ඒකිනුත් ඔයගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන්. මම නම් කියන්නේ මේ කෝස් දෙකේ යම් මේ ලොකු ගාණක් ගන්න නැහැ. පොඩි මුදලක් අය කරන්න ඇත්තටම කෝටි ගාණක් වටිනවා මේක. මිල කරන්න බෑ කෝස් දෙක. ඇත්තට මැනික් වල රහස් ගොඩක් කියලා දෙනවා. සාමාන්‍ය පුච්චන්න බැරි ගල් තියෙනවනේ. කෙමිකල් වලින් කොහොමද අපිට ඇත්තටම එළිය ගන්න පුළුවන්. ඇත්තටම බර්න් එකේදී ඇත්තටම එළිය එන්නේ මොනවද? ජාගුන් ගලක් කොහොමද හරියට පුච්චන්නේ? ඒ වගේ නිරන්තරයෙන්ම ගොඩක් දේවල් මේ පාඨමාලාවල් තුල කතා කරනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ට ලොකු අවස්ථාවක් වෙයි මේ නම්බරයට කතා කරලා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම හිරෝෂම් බණ්ඩාරසර්ගේ මැනික් කෝස් එකට කැමති කෙනෙක් සම්බන්ධ වෙන්න. එහෙනම් සියලු දෙනාට සුබ දවසක් වේවා.